welcome to my channel. ආයුබෝවන් ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මම හිතුවා අද කතා කරන්න කොහොමද නිවැරදි විදිහට යෝග ව්‍යායාම පටන් ගන්නේ. හොඳ ප්‍රතිඵල ලබා ගන්න අපි කොහොමද මේ සූදානම් වෙන්නේ සඳහා ක්‍රමානුකූලව අපේ වටපිටාව තියාගන්නේ කොහොමද? මේ හැමදේම මේ වීඩියෝ එකේ කතා කරනවා. අපි මුලින්ම කතා කරමු යෝග ව්‍යායාම මොන වගේ වෙලාවකට කරන එක හොඳද කියලා. ඔයාලට පුළුවන් නම් උදෑසන මේ සඳහා පොඩි වෙලාවක් වෙන් කරගන්න ඉතාමත්ම හොඳයි. මුත්‍රාශය බඩ හිස තියාගන්න පුළුවන් නම් ඒත් හොඳයි. සුළු ආහාරයක් ගත්ත කියලා ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයා යෝග අභ්‍යාස වලින් විනාඩි 30කට පස්සේ නාන්න ඇඟ සෝදන්න මේ දේවල් කරන්න. උණු වතුර සීතල වතුර භාවිතා කරා කියලා එහෙම ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ඔයා යෝග අභ්‍යාස කරනකොට නිශ්ශබ්ද මේ අභ්‍යාස වල නිරත වෙන්න ඕනි. අපේ මනස හුස්ම ගැනීම මේ අභ්‍යාස වල නිරත වෙන ආසනය හා ප්‍රතිඵල දෙන අවයවවල ඒ සඳහා යොමු කරන්න. ඔයා හරි වෙහෙසීමකින් ආයාසයකින් නම් මේ දේවල් කරන්න නම් යන්න එපා. ඔයා යෝග අභ්‍යාස වල නිරත වෙනකොට ඊළඟ ආසනයට යන්න මත්තෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරලා පොඩ්ඩක් ඉඩාව නිවා ගන්න ඕනි. සුළු මොහොතක් ඒ සඳහා යොමු කරන්න. යෝග අභ්‍යාස වල යෙදෙනකොට ඔයා ගස්ස කියන හරිම වේගෙන් නම් මේ දේවල් කරන්න එපා. ඊළඟ ආසනය පටන් ගන්න ඕනින කරනකොට හිමින් ඒ සඳහා අනිත් ආසනය කරන්න. හිමින් මේ දේවල් කරන්න. එතකොට මුලින්ම නැත්නම් එක්කනවා පළවෙනි පාරට නම් මේ යෝගාභ්‍යාස වල නිරත වෙන්න කෙනෙක් නම් ඔයා මේ යෝගාභ්‍යාස වල ගොඩක් වෙලා මේ ඉන්න අමාරුයිනේ. ඉතින් ඔයාලට පුළුවන් හිමීට මේ කාලේ ටිකෙන් ටික වැඩි කරගන්න. ශරීරය සැහැල්ලුවෙන් තියාගන්නත් අමතක කරන්න එපා. එතකොට මේ වටපිටාව ගැන කතා කරොත් යෝග අභ්‍යාස කරන ස්ථානය හරි පිරිසිදුව තියාගන්න. අධික උණුසුමක් නැතුව, ශබ්ද වලින් තොරව, සිත් වාගේ හිතට සැහැල්ලුවක් දෙන විදිහට මේ වටපිටාව තියාගන්න. අනිවාර්යයෙන්ම ඒ වගේම අපි ස්ථානය තෝරගන්නකොට තනිතලා ස්ථානයක් නම් ඉතාමත්ම හොඳයි. කියන්නේ තනිතලා ස්ථානය තමයි භාවිත කරන්නම ඕනි. ඒ වගේම ශරීරයට පහසු ඇතිරිල්ලක් භාවිත කරන්න. එතකොට අපි කතා කරන්න බලමු අපි ඇඳුම් පැළඳුම් කොහොමද මේ තෝරගන්නව නැති කියලා. පිරිමි කෙනෙක් නම් ඔයාට කොට කයිසම පාවිච්චි කරන්න පුළුවන්. ගෑනු කෙනෙක් නම් සැහැල්ලු උඩුකය ඇඳුමක් හා ඇඳෙන සුළු දිග කලිසමක් භාවිත කරන්න. එතකොට මේ යෝගාභ්‍යාස කරනකොට හරි මාර්ගෝපදේශයක් යටතේ ඒ කියන්නේ අඩුපාඩුවක් නැතුව මේ දේවල් ක්‍රමානුකූලව යෙදෙන්න. ඒ වගේම තමයි සංකීර්ණ රෝග තත්ත්වයක් එහෙම නැත්නම් උණ වගේ අවස්ථාවක ඉන්න වෙලාවක නම් මේ යෝගාභ්‍යාස වල යෙදෙන්න එපා. කාන්තාවන් ගැබිනියක වෙලා මාස 4ක් ඉක්මුණාට පසු මේ යෝගාභ්‍යාස වල නොයෙදෙන්න. දරුවන් ප්‍රසූති කළ කාන්තාවන් නම් ඉන් මාස 3ක් ඉක්ම යන තෙක්වත් මේ යෝගාභ්‍යාස වල යෙදෙන්න යන්න එපා. ඉතින් මම අද අපි කතා කරේ අපි කොහොමද මේ යෝග ව්‍යායාම කරන්නේ? අපි මේ වටපිටාව අපි කොහොමද තියාගන්නේ කියලා. අපි කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කළත් ඔයා වෙනුවෙන් පොඩි හරි වෙලාවක් වින් කරගන්න අපිට අපි හීන බලාපොරොත්තු තියෙනවා. අපි මහන්සියලා වැඩ කරන්නේ හැමදේම හැබෑ කරගන්න. ඒ සතුට විඳින්න. අපි නිරෝගීමත් නැත්තම් මේ කිසි දෙයකින් වැඩක් වෙන්නේ නැහනේ. ඉතින් මම කියන්නේ ඔයාට ආදරේ නම් ඔයා වෙනුවෙන් පොඩි වෙලාවක් වින් කරගෙන මේ දේවල් වල නිරත වෙන්න. මම හිතනවා මේ වීඩියෝ එකකින් අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඔයාලගේ ජීවිතේ අලුත් කරගන්න පුළුවන්. ලස්සන කරගෙන නිරෝගීමත් විදියට ගත කරන දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉදිරියට මම එකතු වෙලා ඉන්න දිගටම
මේ වගේ වැදගත් වීඩියෝ අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අමතක නොකර මාව subscribe කරන්න.